ආයිබෝවන් සුබ දවසක්. How to do YouTube channel එකට ඔබ සැම සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අදත් අපි කතා කරන්න යන්නේ නව ට්‍රෙන්ඩ් එකක් වෙන AI වීඩියෝ. එහෙම නැත්නම් AI prompt ලියලා කොහොමද අපි වීඩියෝ එකක් හදන්නේ කියලා. අපි වැඩි කතා බහක් නැතුව වැඩේ පටන් ගමු. ඒ වගේම අමතක කරන්න එපා channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. අද අපි කරන්න යන්නේ AI prompt එකකින් කොහොමද වීඩියෝ එකක් නිර්මාණය කරන්න කියලා. ඒ කියන්නේ කිසිම ගෙවීමක් නැතුව Google විසින්ම අපිට නිර්මාණය කරන්න AI වීඩියෝ නිර්මාණය කරන්න ලබා දුන්නු එක ඔප්ෂන් එකකින් නැත්නම් එක සයිට් එකකින් කොහොමද අපි වීඩියෝ නිර්මාණය කරගන්නේ කියලා තමයි අද කතා කරන්න යන්නේ. මේක පුළුවන් තප්පර 16කට වැඩි ප්‍රමාණයක් වෙනකම් වීඩියෝ නිර්මාණය කරගන්නේ කොහොමද කියලා තමයි අද දවසේ මම ඔයගොල්ලොත් එක්ක කතා කරගන්න යන්නේ. හරි, කරන්න තියෙන්නේ මෙහෙමයි. තෙල්ලාම ChatGPT නැත්නම් Gemini AI එක ගන්න. ඕගොල්ලන්ට පේනදී මම ටයිප් කරනවා එක ස්ක්‍රිප්ට් එකක් වගේ එකක්. ඒකේ තියෙන අද මම කරන්න යන්නේ අද මම හදන්න යන්නේ මොටිවේෂනල් වීඩියෝ එකක්. මේ මොටිවේෂනල් වීඩියෝ එකේ මොටිවේට් කරන මොන හරි අපිට ඕන වෙන වාක්‍යයක් ඒ හින්දා අපි ChatGPT එකෙන් අපිට මෙහෙම එකක් දෙන්න කියනවා. ඒක දෙන්න කිව්වට පස්සේ ChatGPT එකෙන් කරන්නේ fully අපිට ටයිප් කරලා ඒද නිර්මාණ අපිට හදලා දෙනවා. මේ විදිහට ChatGPT එකෙන් අපිට හදලා දුන්නාට පස්සේ ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් දැන් ChatGPT එක හදලා දුන්නාට පස්සේ අපි ආයි පාරක් යටින් ටයිප් කරලා ඉමේජ් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ. එතකොට අපි ChatGPT එකට කියනවා ඉමේජ් එකක් අපි දැන් මේකට prompt එකක් ලියා ගන්න අපිට ඉමේජ් එකක් හදලා දෙන්න කියලා. ඊට පස්සේ අපි මම ඕගොල්ලන් ටයිප් කරන විදිය පේපර් ෆයිල් ටයිප් කරනවා පේනවා ඇති. ඒ ටයිප් කරන එක විදියට ඕගොල්ලන් හිතේ තියෙන දේ ChatGPT එකේ ටයිප් කරලා ඉමේජ් එකක් ක්‍රියේට් කරගන්න. ඉමේජ් එක ක්‍රියේට් කරනවා වගේම ඉමේජ් එක අපි Google Flow වලට copy paste කරන්න කලින් අවශ්‍ය ඉමේජ් එකේ prompt එක ලියා ගන්නවා. මේ ක්‍රියේට් කරන්න ඕන ඉමේජ් එකේ prompt එක මෙන්න මේ විදිහට ක්‍රියේට් කරගෙන තමයි Google Flow එකට අපි දාන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන් තියෙන්නේ Google Flow කියලා තියෙන වෙබ්සයිට් එක. මේ Google Flow කියන සයිට් එකට ගියාට පස්සේ Flow කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා Flow එකේ ක්‍රියේට් කරන්න කියන්නේ ෆ්‍රී ඔප්ෂන් එකද ගන්න නැත්නම් paid version එකක්ද කියලා. මේ ලාවිද ඔයගොල්ලෝ paid version එක ගන්න දෙයක් නෑ. අපි නිකන් free එකකින් කරන්න යන්නේ. කතාවේ content එකත් free නේ. ඒ නිසා free option එකට ඔයගොල්ලෝ යන්න. මේ free option එකට ගියාට පස්සේ ඉස්සෙල් තව ටැබ් එකක් ඕපන් කරලා අපි මුලින් ChatGPT කියන මොටිවේෂන් වීඩියෝ එක අපි හදන්න අපි ඉල්ල ගන්නනේ වාක්‍යයක්. අපි දැන් මේ වාක්‍යයට හරියන්න අපි ටයිප් කරනවානේ යම් කිසි ලොකේෂන් එකක් සිදුවීමක් ගැන කියලා ChatGPT එකේ. ඒකට අපිට prompt එකක් හදලා දෙනවානේ ChatGPT එක. අන්නේ හදලා දුන්න prompt එක ඕගොල්ලෝ Google copy කරලා paste කරන්න Google Flow එකට. Flow එකට දැම්මට පස්සේ පල්ලෙහාන් තියෙන පොඩි ටික් එකක් nano banana කියලා. ඒ nano banana කියන තැන image කියන option එකට දාලා තියෙද්දි aspect ratio එක 16:9 තියන්න. ඒ වගේ image 4ක් create කරන්න ඕනේ කියලා select කරලා ඔයගොල්ලෝ nano banana එක 2 වල තියලා ඔයගොල්ලෝ send කරන්න. ඒක පොඩි වෙලාවක් ගන්නවා. ඊට පස්සේ flow එකෙන් ඔයගොල්ලන්ට images 4ක් විවිධ විදිහේ options වලින් හදලා නිර්මාණය කරලා දෙනවා. ඒ විදිහට නිර්මාණය කරලා දුන්නාට පස්සේ ඒ වීඩියෝ ඒ කියන්නේ ෆොටෝස් 4න් ඕගොල්ලන්ට පුළුවන් කැමති වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න. මේ වීඩියෝ එක උඩ ක්ලික් කළාට පස්සේ කොනේ පෙන්නනවා 33 ක්ලික් කළාට පස්සේ ඔය ඩවුන්ලෝඩ් කියලා පෙන්නනවා. එතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ආයි ඒ ඉමේජ් එක වල ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඒ ඉමේජ් එකේ ආයි පාරක් උඩට ගියාම 33ක් තියෙනවා. ඒ 33 ගාව උඩින්ම තියෙන ඇනිමේට් කියලා. ඇනිමේට් කියලා තැනට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නයි යටින් එනවා ඉමේජ් එක වැටෙනවා. ඒ ඉමේජ් එක ගාව මොනවා හරිම ටයිප් කරන්න කියලා පෙන්නලා තියෙනවා. එතකොට අපිට කරන්න තියෙන්නේ දැන් අපිට දැන් මේ ඕන වෙන මේ ඉමේජ් එක ඇක්ටිව් විදිහේ වීඩියෝ එකක් කරගන්නනේ. එතකොට කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ ටයිප් කරන්න අර කලින් ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක ChatGPT එකේ අප්ලෝඩ් කරලා ඕගොල්ලෝ කියන්න ඕගොල්ලන්ට මේ ඉමේජ් එකෙන් වෙන්න ඕනේ මොකක්ද කියලා. ඒ වගේම කියන්න ඕනේ මොකක්ද කියලා. මම මේක ඔයගොල්ලන්ට පෙන්නනවා ChatGPT එකේ දැනට දාලා ඔයගොල්ලන්ට මම පෙන්නනවා කොහොමද ඒක වෙන්න ඕන කියලා. ඒක දැම්මට පස්සේ ඔයගොල්ලන්ට තේරෙයි මොකක්ද මම ඒක මේ කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ send කරන්න. ChatGPT ඔයගොල්ලෝ එක send කළාට පස්සේ මෙයා ChatGPT එකෙන් මුලින් අපිට හදලා දෙනවා prompt එකක්. මේ ඉමේජ් එකෙන් අපිට ඕන වෙන්නේ මොකක්ද මොන වීඩියෝ එකක්ද හදන්න ඕන කියලා. ඊට පස්සේ ඒ ඉමේජ් එකට අදාළ prompt එක copy කරලා අරගෙන අපි ආයෙ පාරක් Google Flow එකට ගිහිල්ලා Flow එකේ අපි animate කරන්න ගියාට පස්සේ text එකක් ඉතුරු වෙනවා. අන්න ඒ text එක ගන්න paste කරන්න.
ඊට පස්සේ යටින් තියෙන පොඩි අයිකන් එක ගාවට ගිහලා ක්ලික් කළාම බාර් එකක් ඕපන් වෙනවා. ඒක අනිවාර්යෙන් වීඩියෝ වලට දාලා ටින් දෙවෙනියට තියෙන ෆ්‍රේම්ස් වලට දාලා aspect ratio එක හදලා ඒක කොයි වෙලාවකවත් 4ක් තියන්න එපා. මොකද මේ paid version එක අපි credit ගන්න නැතුව යන හින්දා ඒක එකට දාන්න. ඊට පස්සේ යටින් තියෙන Vio 3.1 fast කියලා. මේ Vio 3.1 fast වල තියෙන එක වෙනස් කරන්න එපා. ඒක ඒ විදිහටම තියන්න. ඒ විදිහට තියලා ඔක send කරන්න. ඕගොල්ලෝ send කළාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි වීඩියෝ එක ක්‍රියේට් වෙනවා. ඒක වෙලාවක් ගන්නවා. තප්පර දෙකක් වගේ වෙලාවක් ගන්නවා. ඊට පස්සේ ඔයගලන්ට ඉමේජ් එක යදාල් ඉමේජ් එකට වීඩියෝ එකක් ක්‍රියේට් කරනවා ඔයගලන්ට පෙන්නයි. එතකොට ඔයගලන්ට පෙනෙයි ඒ ඉමේජ් එක ක්‍රියේට් කරලා වුණාට පස්සේ මෙහෙම ප්ලේ කරලා පෙන්නන්න. ප්ලේ කරද්දී ඔයගලන්ට කොච්චර AI වීඩියෝ එකක් කොච්චර නිර්මාණශීලීව මේ Google Flow එකේ නිර්මාණය කරලා තියෙනවද කියලා. ජීවිතයේ සාර්ථකත්වය ලැබෙන්නේ එක දවසකින් නෙවෙයි. ඒක හදන්නේ සෑම දවසකම කරපු පොඩි උත්සාහයක්. දැන් අපිට මේක හම්බෙන්නේ තප්පර 4කට වගේ නේ. කරගන්න ඕන හින්දා කරන්න තියෙන්නේ මේ ඉමේජ් එක ඇදගෙන යන්න මේ වීඩියෝ එක ඔන්නටම ඒ කියන්නේ අන්තිම ලාස්ට් පොයින්ට් එකනකම් ඇදගෙන යන්න. ඊට පස්සේ ඕගොල්ලෝ ඒ ඉමේජ් එක උඩින් එහෙම අන්තිමටම ගියාට පස්සේ ඉමේජ් එක උඩින් රයිට් ක්ලික් කරලා ඒක එන ඔප්ෂන් එකක් ඕගොල්ලන්ට save frame as image කියලා. ඒ save frame as image කියන එක ඕගොල්ලෝ ක්ලික් කළාට පස්සේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් ලා අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ ආයි පාරක් ChatGPT වලට යන්න. ඕගොල්ලෝ කලින් කළා වගේම ඉමේජ් එකක් එතනට අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරලා ඉවර වෙලා ෆස්ට් එක දැන් අපි හදලා ඉවරයි. සෙකන්ඩ් එකේදී අර නැවතුණු තැන ඉඳලා තමයි පටන් ගන්න ඕනේ ඉස්සරහට යන්න. එතකොට අපි නැවතුණු තැන ඉඳලා ඉස්සරහට යන්න ඕනේ මොකද්ද කියලා ChatGPT එකේ ඔයගොල්ලෝ ටයිප් කරන්න මොන දෙබස් ටිකද කියවෙන්න ඕනේ මොකද්ද වෙන්න ඕනේ. මේක මම නම් කියලා තියෙන ඉස්සරහට ඇවිදගෙන යන ගමන් කැමරාව දිහා බලාගෙන මෙන්න මේ වචන ටික කියන්න කියලා. ඒක තමයි දැන් මම ඇඩ් කරලා තියෙන මොන ChatGPT එක මම දාන විදිහ වලට පේනවා. මොකද මම මේ ඔයගොල්ලොත් එක්ක දැනුම තමයි බෙදාගන්නේ. එතකොට මේ විදිහට හදලා ඉවරනාට පස්සේ send කරන්න. send කළාට පස්සේ කලින් වගේම prompt එකක් ආයෙ පාරක් ChatGPT එකකින් ලියලා දෙනවා. ඒ prompt එක ලියලා දීලා ඉවරුනාට පස්සේ ඕගොල්ලෝ ආයෙ පාරක් යන Google Flow එකට. Google Flow එකට යන prompt එක copy කරගෙන කලින් නැවතුණානේ වීඩියෝ එක අපි කලින් හදලා ඉවරුනේ. අන්න ඒ වීඩියෝ එක ළඟට ගිහිල්ලා පල්ලෙහායින්ම තියෙන extend කියලා. extend කියන තැන ඕගොල්ලෝ click කළාට පස්සේ අපි දෙවෙනියට ChatGPT එකෙන් ගත්ත prompt එක එතනට copy paste කරන්න. copy paste කරලා ඉවරුනාට පස්සේ ඕගොල්ලන් ටික වෙලාවක් ගන්නවා. ඊට පස්සේ ආයෙ පාරක් create කරලා දෙනවා දෙවෙනි වීඩියෝ එක. දෙවෙනි වීඩියෝ එක ක්‍රියේට් කරලා දෙනවා. ජීවිතයේ සාර්ථකත්වය ලැබෙන්නේ එක දවසකින් නෙවෙයි. ඒක හදන්නේ සෑම දවසකම කරපු පොඩි උත්සාහයක්. අසාර්ථක වුණත් නැවත නැගී සිටින හෘදය ශක්තිය සහ Taman ගැන විශ්වාසය තබාගෙන ඉදිරියට යන ශක්තිය. තුන්වෙනි වීඩියෝ එක ඉදිරිත් කරන්න තියෙන්නේ කලින් අපි කලින් කළා වගේම අන්තිම වෙනකම්ම Google Flow එකේ මේ තියෙන ඉමේජ් එක අදින්න ඉමේජ් එක සේව් කරගන්න ඊට පස්සේ ChatGPT එකට යන්න ChatGPT එකේ ඉමේජ් එක අප්ලෝඩ් කරලා තුන්වෙනි වීඩියෝ එකෙන් අපිට වෙන්න ඕනේ මොකද්ද කැමරාව ඉස්සරහට විදන් එන එකද නැත්නම් පියවට පිට බලන එකද මොන වගේ එකක්ද කියලා ඔයගොල්ලෝ prompt type කරන්න ඊට පස්සේ තුන්වෙනි වීඩියෝ එකේ අවශ්‍ය prompt එක ඔයගොල්ලන්ට හදලා දෙනවා ඊට පස්සේ ආයෙ පාරක් Google Flow එකට ගිහිල්ලා දෙවෙනි වීඩියෝ එක ගාවට ගිහිල්ලා extend කියන බටන් එක ඔබන්න ඊට පස්සේ තුන්වෙනි වීඩියෝ එකට අදාළ prompt එක එතනට copy paste කරන්න copy paste කළාට පස්සේ ආයෙ පාරක් අර තප්පර 8ක් තිබ්බනම් ඒ 8 එකට තව තප්පර 4ක් එකතු වෙලා තප්පර 12ක් වෙනකම් වීඩියෝ එක හදලා දෙනවා extend කරලා දෙනවා අන්න ඒ විදිහට තමයි මේ Google Flow එක පාවිච්චි කරලා AI වීඩියෝ එකක් නිර්මාණය කරන්නේ ජීවිතයේ සාර්ථකත්වය ලැබෙන්නේ එක දවසකින් නෙවෙයි ඒක හදන්නේ සෑම දවසකම කරපු පොඩි උත්සාහයක් අසාර්ථක වුණත් නැවත නැගී සිටින හෘදය ශක්තිය සහ Taman ගැන විශ්වාසය තබාගෙන ඉදිරියට යන ශක්තිය. ඔබ හිතන තරම් දුර්වල නෙවෙයි. ඔබට පුළුවන්. ටිකෙන් ටික දවසින් දවස ඔබගේ සිහිනය සත්‍යයක් කරගන්න. මේකට යම් කිසි ක්‍රෙඩිට් ගානක් තියෙනවා. අනවශ්‍ය විදිහට ක්‍රෙඩිට් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න එපා. ඒ අවශ්‍ය තියෙන ක්‍රෙඩිට් ගාන Google Flow එකේ දාලා තියෙන එක ඔයගොල්ලෝ රිෆර් කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා තියන්න. මොකද මේ වගේම තවත් වීඩියෝස් මම ඔයගලන්ට ඉස්සරහටදී අප්ලෝඩ් කරනවා. ඔයගලන්ට අනිවාර්යෙන් notification එක හම්බෙයි. ස්තුතියි. ජීවිතයේ සාර්ථකත්වය ලැබෙන්නේ එක දවසකින් නෙවෙයි. ඒක හදන්නේ සෑම දවසකම කරපු පොඩි උත්සාහයක්. අසාර්ථක වුණත් නැවත නැගී සිටින හෘදය ශක්තිය සහ Taman ගැන විශ්වාසය තබාගෙන ඉදිරියට යන ශක්තිය. ඔබ හිතන තරම් දුර්වල නෙවෙයි. ඔබට පුළුවන්. ටිකෙන් ටික දවසින් දවස ඔබගේ සිහිනය සත්‍යයක් කරගන්න.